එක කාලෙක ශ්‍රී ලංකාවේ විශාල මාලිගාවක අමුතු සිදුවීමක් සිදු වුණා. එදා උදේම මාලිගාවේ සේවකයෝ කලබලෙන් දුවපනිමින් සිටියා. රජුගේ වටිනා රාජකීය මාලය සහ මැණික් හොරකම් කරලා තිබුණා. එය දැනගත් රජු සහ මාලිගාවේ සියලු දෙනාම පුදුමයට පත් වුණා. කෙනෙක් අනිත් කෙනාට ඇඟිල්ල දික් කරමින් ඔවුන් තමයි මෙය කළේ කියලා එකිනෙකාට චෝදනා කරගත්තා. රජු වටපිට බලලා කියනවා, අයියෝ මගේ රාජකීය මාලයක් නැති වෙලා. ඒ නිසා රජු රාජ ආරක්ෂකයින්ට හොරාව හොයන්න නියෝග කරනවා. ඒ වෙලාවේදී රජුගේ බුද්ධිමත් සේවකයා වූ අන්දරේ ඉදිරියට එනවා. ඔහු සංසුන්ව කියනවා, මහරජතුමනි, මම නම් නිර්දෝෂී. ඊට පස්සේ අන්දරේ සිනාසෙමින් තවත් කියනවා, මහරජතුමනි, අලියට අඹ ගෙඩියක් ඕන නම් අපි කවුද ඒකට වාද කරන්න? අන්දරේගේ බුද්ධිය සහ විහිළුව අසා රජුත් සිනාසෙනවා. මාලිගාවේ කලබලයක් ටිකෙන් ටික අඩු වෙනවා. අන්දරේගේ මේ වචන හැමෝටම හිතන්න හොඳ වටිනා පාඩමක් උගන්වනවා.